ඔයාලට වීඩියෝ එකට යන්න කලින් අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔන්න එක්තරා ගමක ධර්මසේන නමින් මිනිස්සෙක් එයාගේ තරුණ පුතුන් දෙදෙනා වන ලහිරු සහ විමුක්තිත් සමග ජීවත් වුණා. මේ ධර්මසේන එයාගේ ගමේ විශාල කඩයක් පවත්වාගෙන ගියා. එහිදී ඔහු විවිධ ජාතියේ කෑම වර්ග පිළියෙල කරලා විකුණුවා. ඔහුගේ පුතුන් දෙදෙනාත් මේ යොම් පියුම් කලාව හොඳට ඉගෙන ගත්තා. නමුත් අවාසනාවකට වගේ වසර කිහිපයකට පස්සේ මේ ධර්මසේන මිය ගියා. ඔන්න ඊට පස්සේ මේ ලහිරුයි විමුක්තිය එකතු වෙලා කෑම කඩේ කටයුතු බාරගත්තා. හැම වෙලේම වගේ මේ කෑම කඩේට එන හැමෝමම ඔවුන්ට ප්‍රශංසා කළා. ශාමුණ තරම් අසවත් අපුරු කෑමක් දෙමේ. ඔයාලා දෙන්න හරියට ඔයාලගේ තාත්තා ධර්මසේන වගේමයි. මේක දැකීම ඇත්තටම මට හරිම සතුටුයි. ඒ වගේමයි ඔයාලගේ රසයත්. ගොඩක් ස්තුතියි සහෝදරයා. ආන බොහොම ස්තුතියි. ඔන්න ඔය විදිහට මේ සහෝදරයින් දෙදෙනා ගොඩක් කෘතඥපූර්වකව ඔවුන්ට පිළිතුරු දුන්නා. මේ ලහිරු සහ විමුක්තිය එකට ජීවත් වුණත් ඔවුන්ගේ ගතිගුණ අතින් නම් ඔවුන් බොහෝසේ වෙනස් වුණා. ලහිරු කියන්නේ ඉතාමත් හොඳ ගුණ යහපත්කම් තියෙන තරුණයෙක්. නමුත් විමුක්ති නම් ඊට හාත්පසින්ම වෙනස්. විමුක්තිගේ හිත හැම වෙලේම ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් පිරලා තිබුණා. අනේ කෑම කඩේ ගෙදරයි අනිත් හැම දෙයක්ම වගේ ලහිරුත් එක්ක මට තව කොච්චර කල් බෙදා ගන්න කියලාද? මට නම් දැන් මේක තිත්ත වෙලා තියෙන්නේ. මනුස්සයා මට පස්සේ මොකද ඉපදුනාද මන්දා. මේ හැම දෙයක්ම මටම අයිති කරගන්න මොකක් හරි ක්‍රමයක් ඇතිනේ. මං ඒ